වේගෙන් යන්න නම් ඉතින් හැමෝටම පුළුවන්. හැබැයි යන වේගයත් එක්ක හදිස්සියකදී නවත්ත ගන්න හැමෝටම බෑ. ඔයා කවදා හරි හිතලා තියෙනවද? හදිස්සියම වාහනයක් නවත්ත ගන්න අපි තදින්ම බ්‍රේක් පෑගුවොත් මොකද වෙන්නේ කියලා. වාහනේ එතනම නවතීද? ඇත්තරම වෙන්නේ අපි තදින් බ්‍රේක් කළොත් වාහනේ රෝද ඔක්කොම එකපාර ලොක් වෙලා අපි ආපු වේගයත් එක්ක අපිව ඉස්සරහට ලිස්සලා යන එක. මෙහෙම ලිස්සලා යනකොට අපිට වාහනයක් හරව ගන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. මේක කාර් සහ බයික් වලට බලපාන විදිහ වෙනස්. කොහොම වුණත් මෙන්න මේ වගේ අනතුරු බලක්වා ගන්න තමයි ඇන්ටිලොක් බ්‍රේකින් සිස්ටම්. කෙටියෙන් ABS කියන එක ආවේ. මේක ඔටෝ බ්‍රේකින් සිස්ටම් එහෙම නෙමෙයි. සාමාන්‍ය බ්‍රේක් සිස්ටම් එකක් වැඩ කරන්නේ මෙහෙමයි. කාර් එකක නම් අපි බ්‍රේක් පෙඩල් එකට ප්‍රෙෂර් එක දුන්නම මාස්ටර් සිලින්ඩරය හා බ්‍රේක් ලයිස් හරහා කැලිපර් වලට බ්‍රේක් ෆ්ලුයිඩ් තල්ලු කරනවා. මෙතනදී කැලිපර් එක ඇතුලේ තියෙන පිස්ටන් වලින් බ්‍රේක් පෑඩ්ස් තල්ලු කරලා ඩිස්ක් එක තදින් අල්ල ගන්නවා. ලංකාවේ බහුතරයක් බයික්ස් වල නම් අපිට තාමත් දකින්න ලැබෙන්නේ කේබල් බ්‍රේක් සිස්ටම්ස්. මේක වැඩ කරන විදිහ අපි හැමෝම දන්නවනේ. හැබැයි සමහර ඩිස්ක් බ්‍රේක් කියන බයික් වල බ්‍රේක් ලීවර් එක හෝ පෙඩල් එක තද කරාම වැඩ කරන්නේත් කායකීය සිස්ටම් එකට සමානව. දැන් අපි වාහනයක ABS වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. අපි වාහනය ඩ්‍රයිව් කරන්න යනකොට හැම රෝදේව කැරගෙන වේගය ස්පීඩ් සෙන්සර්ස් හරහා මේ ABS කම්පියුටර් එකෙන් මොනිටර් කරනවා. අපි බ්‍රේක් පෙඩල් එක පාගද්දි මාස්ටර් සිලින්ඩර් එකෙන් ABS මෝටර් එක හරහා හැම රෝදයටම බ්‍රේක් ෆ්ලුයිඩ් යවනවා. මේකෙත් ඉතින් කලින් නෝමල් බ්‍රේක් එකේ වෙච්ච දේමනේ වෙන්නේ. ඔව් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් තමයි වැදගත්ම ටික තියෙන්නේ. මෙතනදී ඔයා බ්‍රේක් කරද්දි ABS කම්පියුටර් එකට එක රෝදයක් හරි ලිස්සනවා දැනුනොත්, ඒ කියන්නේ එකපාරටම ස්පීඩ් සෙන්සර් එකේ රීඩින් එක අඩු වුණොත් කම්පියුටර් එකෙන් ABS මෝටර් එකට සිග්නල් එකක් යවලා මෝටර් එක ඇතුලේ තියෙන සොලනොයිඩ් සහ වැල්ව්ස් හරහා එක තප්පරයකට කිහිපවතාවක් අදාළ රෝදවල බ්‍රේක් එක අල්ලමින් අතහරිනවා. හරියට ඔයා බ්‍රේක් එක පාගලා අතහරිනවා වගේ. හැබැයි මේක තප්පරයකට 20 වතාවක් විතර සිද්ධ වෙන දෙයක්. ඒ කියන්නේ ඔයාගේ වාහනය බ්‍රේක් කරද්දි නෝමල් බ්‍රේකින් සිස්ටම් එකකට වඩා අඩු දුරකින් නවත්ත ගන්න සහ හදිසි අවස්ථාවලදී ඉක්මනින් බ්‍රේක් කරන ගමන් හරව ගන්නත් පුළුවන්. ඉතින් ABS තිබ්බත් නැතත් වාහනයක් පදිනවා නම් ඔයාට පාලනය කරගන්න පුළුවන් වේගයකින් පමණක් ධාවනය කරන්න. ඔයා වාහනයක් ධාවනය කරන වෙලාවට ඔයාගේ වටේ ඉන්න අයගෙත් ජීවිතය තියෙන්නේ වාගේ අතේ.